හෙල්ලෝ අයිබෝවන් කොහොමද ඔයාලට අද අපි යන්නේ ශින්කන්සෙන් සවාරියක්. ශින්කන්සෙන් කියන්නේ ජපානයේ ඉතා වේගවත් දුම්රිය පද්ධතියක්. ලෝකයේ තියෙන ප්‍රසිද්ධ හා නියම වේගවත්ම දුම්රිය වලින් එකක්. අර ඈතින් එන දුම්රිය ඒ කියන්නේ ටෝකියෝ පැත්තට. මේ එන දුම්රිය ටෝකියෝ පැත්තට ගමන් කරන එක. මම ඉන්නේ මේ කනගාවා කියන ස්ටේෂන් එකේ. ඒ කියන්නේ ටෝකියෝ වලට පොඩ්ඩක් මෙහා. මේ ආව දුම්රිය මෙතන අතර කළා. දැන් මම යන්නේ ඉන්න දුම්රිය ඉන්නෝනේ අනිත් පැත්තේ. ඉතින් මේ ශින්කන්සෙන් කියන නම හැදලා තියෙන්නේ කොහොමද කියලා දැනුවොත් ඒකේ තේරුම නව දුම්රිය මාර්ගය නැත්නම් නව ප්‍රධාන මාර්ගය කියන අර්ථයෙන් ජපානයේ ශින්කන්සෙන් කියලා කියන්නේ. මේ දුම්රිය මාර්ගය ඉස්සෙල්ලාම ධාවනය වෙලා තියෙන 1964 කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒ ටෝකියෝ ඔලිම්පික් සමයේදී. බලන්නකො කොච්චර ඈතද කියලා. මේක. ඉතින් පළවෙනි දුම්රිය මාර්ගය තමයි මේ ටෝකියෝ ඕසකා දුම්රිය මාර්ගය. ඒ කියන්නේ තොක්කයිඩෝ ශින්කන්සෙන්. මේ මාර්ගය හඳුන්වන්නේ තොක්කයිඩෝ ශින්කන්සෙන් කියලා. ඔන්න මං යන්න ඉන්න දුම්රියත් ආවා. එහෙනම් මට නම් තේරෙන්නේ නැහැ මේක කොච්චර දිගයිද කියලා. සෑහෙන දිගයි. ඒ වගේම එක වාරකට මං හිතන්නේ මගෙන් සෑහෙන ප්‍රමාණයක් යනවා. මම ගත්තේ දුම්රිය කලින් බුක් කරන ටිකට් එකක්. ඒක තියෙන්නේ දොළොස්වන මැදිරියේ. ඔයාලට බලන්න පුළුවන් මේ කලින් රිසර්වේෂන් කරලා මේකින් මං ගත්ත ටිකට් එක. එහෙනම් මම දැන් දුම්රිය නගින්නයි යන්නේ. දුම්රියට නගිනකොට මට වීඩියෝ ගන්න බැහැ. මොකද ජපාන් අය කැමති නැහැ වීඩියෝ කැමරා වලට මුහුණ දෙන්න. එහෙනම් මම ඇතුළට ගිහිල්ලා පුළුවන් වුණොත් තව පොඩ්ඩක් විස්තර ඔයාලට වීඩියෝ වලින් ගේන්න. චුට්ටක් ඉන්න. වා මේක හරියට ෆ්ලයිට් එකක් ඇතුළේ වගේමයි. මාර ලස්සනයි. බෑග්ස් තියන්න උඩින් වෙනම ලොකේෂන් එකක් තියෙනවා. අර උඩින් බෑග්ස් තියෙන පැත්ත. ඒ වගේම ඉස්සරහ බෝඩ් එකේ සඳහන් වෙනවා ස්ටේෂන් එක මොකද්ද, යන්නේ කොහෙටද. ඒ අදාළ විස්තර. මේ බලන්නකෝ. ෆ්ලයිට් එකේ ඇතුලේ සීට් එකේ පිටිපස්සේ වගේම Tamanට කෑම කන්න කැමති නම් කෑම ගෙනල්ලා තියාගෙන කන්න වෙනම ස්ථානයක් තියෙනවා. ඒ වගේම මාර වේගකින් ගමන් කරනවා. බලන්නකෝ. ඔයාලට පේන ඇතිනේ. මම අහලා තියෙන විදිහට මේකේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 240ක් 320ක් වගේ වේගකින් යනවායි කියලා. ඒ වගේම ශින්කන්සෙන් තව සේවාවක් තියෙනවලු පැයට කිලෝමීටර් 500ක වේගයෙන්ුත් යන. මේක නම් මං හිතන්නේ 320කට අඩුවෙන් වගේ ගමන් කරන්නේ. ඉතින් ප්‍රධාන ශින්කන්සෙන් මාර්ග 7ක් විතර තියෙනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. මං හරියටම දන්නේ 7ක් අහලා තියෙනවා. හැබැයි තොක්කයිඩෝ ශින්කන්සෙන් තමයි ප්‍රධානම ශින්කන්සෙන් මාර්ගය. ශින්කන්සෙන් වර්ග 3ක් විතර මං අහලා තියෙනවා. ඊටත් වඩා දැන් තවත් අලුතෙන් සේවාවන් හඳුන්වලා දුන්නා කියලා දන්නවා. ඒ වගේම අභ්‍යන්තර පහසුකම් බැලුවොත් මේ දුම්රියේ කලින් ඔයාලා දැක්කා වගේ ආසන. ඒ ආසනවල විදුලි ප්ලග් එහෙම Tamanට කැමති නම් charge කරගන්නත් පුළුවන්. Wi-Fi තියෙනවා. කෑම අරගෙන කන්නත් පුළුවන්, ගියල්ලා කන්නත් පුළුවන්. දැන් මට බහින්න තැනත් ලං වෙලා නිසා මං චුට්ටක් නැගිටලා ඉස්සරහට ආවා.
ඉතින් ආරක්ෂාව අතින් ඉහළම දුම්රිය පද්ධතියක් කියලා තමයි කියන්නේ. 1964 ඉඳලා මේ දක්වා මරණාත්මක අන්තුරු වෙලා නැහැ කියලාත් කියනවා. මම අහලා තියෙන විදිහට භූමිකම්පන තියෙන වෙලාවල් වලට ඔටෝ ස්වයංක්‍රීයවම දුම්රිය නතර වෙනවයි කියලා තමයි කියන්නේ. ගමන් කරන්න නැහැලු. ඉතින් විශාල ප්‍රමාණයක් මේ දුම්රිය වල ගමන් ගත්තත් කිසිම ශබ්දයක් නැහැ. හරිම නිශ්ශබ්දයි. මේ දුම්රිය ප්‍රමාද වුණත් ප්‍රමාද වෙන්නේ තප්පර 30කට අඩු කාලයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රමාද වෙන්නෙම නැති තරම්. මේ ශින්කන්සෙන් මාර්ගය වලින් ජපානයේ හැම නගරයක්ම සම්බන්ධ කරලා තියෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට කැමති නම් ඕනම පැත්තකට යන්න ශින්කන්සෙන් භාවිත කරන්න පුළුවන්. හරි මම දැන් එළියට ආවා. මගේ ගමන ඉවර වුණා. ටෝකියෝ වල ඉඳලා මේ දුම්රිය ගමන් කරන්නේ ශින් ඕසකා වලට. හැබැයි මම කියෝතෝ වලින් බැස්සා. පැය දෙකකටත් අඩු කාලයක් තමයි මට ගියේ. බලන්නකෝ කොච්චර ඉක්මනද කියලා. ඉතින් ඔයාලටත් කැමති නම් ශින්කාන්සෙන් එකේ ගමනක් යන්න පුළුවන්. හැබැයි වියදම ටිකක් අධිකයි. මගේ පළවෙනි අත්දැකීම. හරිම සතුටුයි. ඉතින් දැන් මම පල්ලෙහාට යනවා. ඉතින් මේ ස්ටේෂන් එකේ පල්ලෙහා බලන්නකෝ. ස්ටේෂන් එකේ පල්ලෙහා මේ තියලා තියෙන බොක්ස් දෙපැත්තෙන් ඔයාලට පේන ඇති එන සංචාරකයන්ට Tamanගේ බඩු තියලා යන්න පුළුවන් ලොකර්ස්. ඒව දවසකට සල්ලි දීලා අරන් බඩු තියලා යන්න පුළුවන්. මේ තියෙන ස්ටේෂන් එකේ ඉස්සරහා ප්‍රධාන එන්ටරන්ස් එක කියෝතෝ වල. හරිම ලස්සනයි. ඉතින් එහෙනම් අපි ආයෙත් හම්බෙමු.